මයිල් බෝල වලින් අච්චරුවතෝට මයිල් බෝල මෙහෙම හදනවා දැකලා තියෙනවද? මුලින් රතු වෙච්ච මයිල් බෝල වල්ලෙන් ගලවගෙන මයිල් බෝල කන්දර ගොඩ ගහ ගන්න. ඊට පස්සේ මයිල් බෝල ටික ලෙලි ගහගෙන ඇටෙත් එක්කම පලාගත්තා නම් තමයි හොඳ. ඇටේ බලන්න ඕනේ නෑ. නියපොත්තෙන් පොඩ්ඩක් කොනහලා මිරිකුවම නිකම්ම එනවා. මේකට හරිනම් දාන්න ඕනේ දෙහි නෙමෙයි සිට්‍රික් ඇසිඩ්. ඒ වුණාට මං ඉන්නේ දුෂ්කර ගමේ සිට්‍රික් ඇසිඩ් ගන්න ගියොත් දෙයි විම් කැටයක් කුඩු කරනවා. මයිල් බෝල ටික දේවල් පෙඟෙන්න දැම්මට පස්සේ ඔයාලා කැමති ජෙලි කුඩු ෆ්ලේවර් තුනක් කරන් කටේ ඔබා. මං ගත්තා අඹයි රාස්බෙරි ග්‍රීන් ඇපල් ෆ්ලේවර් එක. මම මේ මයිල් බෝල එකින් එක තවර ගත්තට for aesthetic purposes. ඔයාලට පුළුවන් මේ ඔක්කොම එකපාර පෙට්ටියකට දාලා හොලව ගන්න. මයිල් බෝල ටික හොඳට තවර ගත්තට පස්සේ විනිවිද පේන කෙහෙල් කොලයකින් බහලා පැයක් දෙකක් ෆ්‍රීසරේ තියන්න. Tomorrow. මේ මගුල හදලා ෆ්‍රිජ් එකේ දැම්ම කියලා මට මතක් වුණා නිද්දාවේ උදේ. මුලින්ම කාලා බලමු රාස්බෙරි මයිල් බෝල. මේකට මම දෙහිගිරි 3ක් දැම්මට ඇඹුල් තිබ්බනම් තව හොඳයි. රාස්බෙරි එකට දෙනවා මම 10න් 8ක්. මැංගෝ එක නම් ලේදන් දෙන්න ගියාම දෙන සම්පෝෂ ගුලියක් වගේ. මේකේ රානම් මඩ වැඩි ඇල්ලුවේ නැහැ. මොකද මේක කනකොට තේන්නේ කර්තකොළඹු රඹුටන් ගෙඩියක් කනවා. මේකට මම දෙනවා 10න් 4ක්. මං සාමාන්‍යයෙන් ඇපල් රස තියෙන සීනි බෝල කන්න හරි ආසයි. මං හිතුවා වගේ මේකත් හරිම රසයි. අම්මේ. පොඩ්ඩක් එන්න. I mean what the